Welcome to my YouTube channel. ඔයාලටද කියලා දෙන්නේ කෙසෙල් මුව එකක් රසට හදාගන්න විදිය ගැන. මේකට අපි කෙසෙල් මුව එක හීනියට කපා ගන්න ඕනි. ඒ වගේම ලුණු, සුදු ලුණු, රම්පේ, කරපිංචා, මිරිස් වගේ දේවල් තමයි මේකට ඕනි වෙන්නේ. මුලින්ම අපි භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න ඕනි. ඊට පස්සේ තෙල් ටික හොඳට රත් කරගන්නකන් ඉන්න ඕනි. රත් වුණාට පස්සේ අපි මේකට දාගන්නවා මුලින්ම අබෑට ටිකක් ඒ වගේම උළුහල් ඇට ටිකක් වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටික පොඩ්ඩක් තෙල් එකේ බැදීගෙන එනකොට අපි ඒකට දාගන්න ඕනි ලුණු, සුදු ලුණු, රම්පේ, කරපිංචා වගේ අපි කපාගත්ත දේවල්. මේ විදිහට මේක හොඳට තෙම්පරාදු වුණාට පස්සේ අපි මේකට අපි හීනියට කපාගත් අපේ කෙසෙල් මුව ටික එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්නවා පොඩ වෙලාවක්. ඊට පස්සේ තමයි අපි මේකට ඕනි කරන ජාති එකතු කරගන්නේ. මුලින්ම අපි මේ දාගන්නේ ලුණු වතුර ටිකක්. අපේ ගෙදර තියෙන ලුණු වතුර ඒකයි අපි මේකට ලුණු වතුර දාගන්නේ. ඊට පස්සේ අපි මේකට දාගන්නේ කෑලි මිරිස් කුඩු ටිකක්. ඕගොල්ලොන්ගේ සැර අනුව රස අනුව මේකට අවශ්‍ය ගානට කෑලි මිරිස් කුඩු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ කහ කුඩු ටිකක් වගේ දාලා අපි මේක හොඳට කලවම් කරගන්නවා. අපි කෙසෙල් මුව එක තව රස වැඩි කරගන්න එකතු කරගන්නවා තක්කාලි ගෙඩියක් පොඩියට කපලා. ඒ වගේම සැර ටිකක් වැඩිපුර දාගන්න ඕන නිසා තව මිරිස් ටිකකුත් මේ වෙලාවේ එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගෙන පියන වහලා අඩු ගින්දරේ වතුර නොදා තමයි අපි මේක උයා ගන්න ඕනි. ඔන්න ඔයාලට පේනවා ඇති අපේ කෙසෙල් මුව එක කොහොමද රස පාටට තියෙන්නේ කියලා. මේක ඉතින් දැන් හදලා ඉවරයි. මෙන්න මෙහෙම තමයි අපේ කෙසෙල් මුව තෙම්පරාදුව තියෙන්නේ. ඔයාලත් හදලා බලන්න. එහෙනම් අපේ මధు and Madhu kitchen YouTube channel එක subscribe කරන්න. bye.